මේ දැන් මම ඉන්නේ මගේ ළමා කාලේ අපි බොහොම රසවින්ද සුන්දර පානදුර වෙරළ තීරය. දැන් හැබැයි පහුගිය කාලේ නම් ගොඩාක් සෙනග සත්‍ය දවසට සෙනග හිටියන් මේ දවස්වල කෝල මාළු නැති නිසා එන්නේ නැති මං හිතන්නේ අද නම් එච්චර සෙනග නැහැ. අද අනිත් එක සඳුදන් නිසා සතියේ වැඩ කරන දවස්වල ටිකක් සෙනග අඩුයි. ඒක ඉස්සර නම් පහුගිය කාලේ එක කාලයක් තිබුණා මේ වෙලා තිබුණු මිනිස්සුන්ට ඉතින් මේ වගේ ඇවිල්ලා විනෝද වෙන්න නිදහස් මානසිකත්වයක් සහ ආර්ථික තත්ත්වයක් නැහැ. ඒක තමයි මම හිතන්නේ ලොකුම හේතුව. දැන් අර කැස් බෑවෙක්ගේ හැඩයට අද අලුත්ම මේක මේ කෑන් කාලෙකින් ආවට පස්සේ අද තමයි මම මේක දැක්කේ. මේ කැස් බෑවෙක්ගේ හැඩයට හදපු සමාහට් එකක් වගේ එකක්. ඒක දින මම හිතන්නේ නගර සභාවේ හදපු එකක්. වගේම වෙරළ ආරක්ෂක දැන් දාපු දීප ආරක්ෂක මේක තියෙනවා. ඒක අමතරව ශ්‍රී ලංකා පොලිසිය පානදුර පොලිසියේ වෙරළ ආරක්ෂක එකක එකක් තියෙනවා. ඉතින් මෙහෙම අද ගන්න ටිකක් මුහුද සරයි කියන එක තමයි නාන්න එපා කියලා තමයි කියලා තියෙන්නේ. කපු පොඩිය වැටලා තියෙනවා. නමුත් ඉතින් අපේ මිනිස්සු ඒ වහන්නේ නැහනේ. කීප දෙනෙක් මුහුදේ නානවා. පේනවා මේක පානදුර මුහුදු වල මෙහෙම නිහඬව තිබුණාට හිටපු ගමන් එකපාරට රළු වෙලා මිනිස්සුන්ව ගහගෙන යන එම ස්වභාවයක් තියෙනවා මුහුදේ. ඒ නිසා මම කියන්නේ මේ පානදුර මුහුදු වලට එන ඕනම කෙනෙක් ඒ ගැන දැනුවත් වෙලා එන්නම නම් හොඳයි. මොකද පානදුරෙන් මුහුදට ඇදගෙන ගියොත් අඟුලාන ගෝල් පේස් එක ඔය පැත්තෙන් තමයි ආයේ මිනිහ ගොඩ ගහන්නේ. ඒක නිසා මේ පානදුරේට පිටින් එන අය තමයි ගොඩක් වෙලාවට එහෙම ගහගෙන යන්නේ. පානදුර මුහුදු වල ගැන නොදන්නා.